ඒ විදිහට තමයි වැඩ කරගත්තේ රෙවිනියුලයිසන් ටික. මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ ඔන්ලයින් රෙවිනියුලයිසන් පළවෙනි රෙජිස්ට්‍රේෂන් එක කරපු වාහනයකට රෙවිනියුලයිසන් එක කොහොමද ගන්න කියන එක. මේගොල්ලත් එක්ක ලේසි නෑ වැඩ. ඒකට මුලින්ම කරන්න ඕන Google එකේ සර්ච් කරන්න රෙවිනියුලයිසන් ඔන්ලයින් කියලා. එතකොට එනවා මෙන්න මේක government.lk මේක තමයි official website එක. ඒක ක්ලික් කරන්න. එතකොට එනවා වෙබ්සයිට් එකට මොටර් රථ වාහන කොමසාරිස් එකට. ඒකේ වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා මම සිලෙක්ට් කරන්නේ. නැත්නම් අද ප්‍රොවින්ස් උත් මේක ඔප්ෂන්ස් තියෙනවා. අපි වෙස්ටර්න් ප්‍රොවින්ස් ක්ලික් කරොත් එතනදී එයාලා අපිට Google account එකෙන් sign in වෙන්න කියලා කියනවා. ඉතින් මෙතෙන්දී තමන් use කරන Gmail account එකක් අවශ්‍ය වෙනවා. මොකද රෙවිනියුලයිසන් එක ඊමේල් කරලා යවන්නේ මේ අපි දෙන ඊමේල් ඇඩ්‍රස් එකට තමයි. මම දැන් දීලා බලන්න මගේ. මෙතෙන්දී අහනවා දැන් sign in වෙනවා කියලා continue දෙන්න ඕනේ. ඊළඟට නම් මෙන්න මේ page එකට. මේ page එකේ අපිට option කීපයක් තියෙනවා. මේකේ තියෙනවා දැන් renew. දැන් අපි ගාව දැනට වාහනයක මීට කලින් රෙවිනියුලයිසන් තියෙන එකක් නම් renew කියන option එක යන්න. දැන් මෙතෙන්දී මම නම් යන්නේ first license කියන එකට. ඊට පස්සේ වෙබ්සයිට් එකේ එනවා ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරන්න. මේක මොකද අපි වෙස්ටර්න් කලින්ම සිලෙක්ට් කරපින්ද වෙස්ටර්න් කියලා ආවා. ඊළඟ vehicle registration number අපිට අදාළ ඒ අංකේ දාන්න වෙනවා. ඊට පස්සේ ඒ අංකේ දැම්මයින් පස්සේ chassis අංක දාන්න ඕන. ඔය දෙක දැම්මම මගේ මම ඔල්රෙඩි දැන් මොකද කියන්නේ ලයිසන් කරපු නිසා මට පෙන්වන්නේ මේක මේ මෙතනින් එහාට යන්න බෑ කියලා. මොකද නිව් ලයිසන් එක මම ඔල්රෙඩි ගත්ත නිසා. එතකොට මේක හරියට අර විස්තර දුන්නාන් පස්සේ ඊළඟ page එකේ එන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි එක සිලෙක්ට් කරන්න කියලා එනවා දැනක්. එතෙන්දී මේ ඉන්ෂුරන්ස් කම්පැනි එක අපි අර drop down list එක සිලෙක්ට් කරලා එතනම දකුණු අත පැත්තේ වැලිඩේට් කියලා තැනක් තියෙනවා. ඒ වැලිඩේට් කියලා කියන එක ක්ලික් කරන්න ඕන අනිවාර්යෙන්. එතකොට මේ ඉන්ෂුරන්ස් එක වෙලා නම් ඔන්ලයින් චෙක් කරලා ඒක ඕකේ කියලා එනවා. ඒක ආවයින් පස්සේ තමයි next කියන එකට යන්න ඕන. next කියන එකට ගිහිල්ලා ඊට පස්සේ තියෙන අපිට මේ අපේ visa card details එක add කරලා පේමන්ට් කරන එක හරි ලේසි වැඩේ. නමුත් මට මෙතන ඒක කරන්න බැහැ. දැන් මම කරලා ඉවර නිසා. ඊළඟට ඉතින් අර මං කිව්වා වගේ ඊමේල් එකට අපේ ඊමේල් එකට එනවා අපිට ටෙම්පරරි රෙවිනියුලයිසන් එක මාස 2ක් වැලිඩ්. මම පහුගිය අවුරුදු 8ේම කරේ ඒ විදිහට තමයි වැඩ කරගත්තේ රෙවිනියුලයිසන් ටික. එතකොට ඒ නිසා මේක ඇත්තටම හරි පහසුයි. ඉතින් මම නම් කියනවා ඔයගොල්ලෝ මේක try කරලා බලන්න කියන එක. එච්චර තමයි මේකෙන් කියන්න අවශ්‍ය. Thank you.